ඉතින් ඔයාලා අදත් පිළිගන්න අපේ YouTube channel එකත් එක්ක ඉතින් අපි බලන්න යන්නේ දැන් හැමතැනම වගේ ෂෙයා වෙනවා ඔයාලගේ ෆෝන් නම්බර් එකේ sorry මේ ෆෝන් එකේ මේක රෙජිස්ටර් නැත්නම් ඒ කියන්නේ ෆෝන් එකේ රින් නම්බර් එකක් එනවා ඒ මි නම්බර් එක රෙජිස්ටර් නැත්නම් මේ ෆෝන් එකට මේ ජනවාරි 28න් පස්සේ සිග්නල් එන්නේ නැහැ කියලා. ඉතින් මේ කොහොමද රෙජිස්ටර් කරගන්නේ කියලා මම අද ඔයාලට කියලා දෙන්න හදන්නේ. ඒ වගේම තමයි මේක රෙජිස්ටර් නොවුනොත් වෙන්නේ මොකක්ද කියලා මම අද ඔයාලට කියලා දෙනවා. ඒකින්ද වීඩියෝ එක ස්කිප් නොකර අනිවාර්යෙන් බලන්න. ඉතින් තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා bell icon අතවල දාලා තියාගන්න. මොකද එතකොට ඔයාලට පුළුවන් මම වීඩියෝ දාපුවම notification එක විදියට ඔයාලා ළඟට ගෙන්න ගන්න. ඒ වගේම තමයි අපේ පල්ලෙහාම මම description එකේ comment section එකේ දෙකේම අපේ WhatsApp group එකේ link එක දාලා තියන්න. ඉතින් මේ වෙලාවට join වෙලා ඉන්න. මොකද මම YouTube එකට වීඩියෝ දාපුවම අනිවාර්යෙන් ඉස්සෙල්ලාම දාන්නේ මේ WhatsApp group එකට තමයි. ඉතින් ගොඩක් අය YouTube බලන අඩුයි. ඉතින් notification බලන අඩුයි. ඉතින් WhatsApp එකේ message දාන්න බලන්නේ ගොඩක් දුරට. ඉතින් ඒකින්ද මේ අපේ WhatsApp group එකට අනිවාර්යෙන් join වෙලා ඉන්න. හරි දැන් අපි කතා කරමු මේ මොකද්ද මේ කියන්නේ කියලා. අතන මේ කියන්නේ ෆෝන් එකක් මේ ශ්‍රී ලංකා විදුලි සංවේදන සභාවේ ෆෝන් එකේ මේ නම්බර් එක රෙජිස්ටර් නැත්නම් ඒ කියන්නේ ජනවාරි 28න් පස්සේ රෙජිස්ටර් නැත්නම් මේ ෆෝන් එකට ලබා දෙන සිග්නල් නැති කරනවා කියලා තමයි කියන්නේ. ඉතින් ඇත්තටම මේක වෙන්නේ මේ ඒ කියන්නේ දැන් ඔයා හිතන්නකෝ ඔයා දැන් ජනවාරි 28න් පස්සේ රෙජිස්ටර් එමි නම්බර් එක ශ්‍රී ලංකා විදුලි සංවේදන සභාවේ රෙජිස්ටර් නැති එමි නම්බර් එකක් තියෙන ෆෝන් එකක් ලංකාවට අරගෙන කියන්නේ පිටරට ඉඳන් ලංකාවට අරගෙන එනවා. හරි 28න් පස්සේ 28ට පෙර නෙමෙයි පස්සේ. හරි ඒක ඒතකොට රෙජිස්ටර් නැති හින්දා ඒකට සිම් ලංකාවේ සිම් එකක් දැම්මට ඒකට සිග්නල් වැඩ කරන්නේ නැහැ රෙජිස්ටර් නැත්තම්. හරිද? සාමාන්‍යයෙන් දැන් ඔයා 28ට කලින් ඒ කියන්නේ අද මම වීඩියෝ කරනකොට අද ජනවාරි 14. අද ෆෝන් එකක් ගත්ත කියන්නේ අද ෆෝන් එකක් අරගෙන ඔයාලා ඒකට සිම් එකක් දාන ලංකාවේ සිම් එකක් දාන. හරිද? ලංකාවේ සිම් එකක් දැම්මට පස්සේ දැන් 28න් පස්සේ රෙජිස්ටර් නැති ෆෝන් වලට මේ සිග්නල් නැති කරනවානේ. ඉතින් සිග්නල් අපි ඒ ෆෝන් ජනවාරි 28ට කලින් ගත්ත ෆෝන් වලට ඒ ප්‍රශ්නේ අදාළ වෙන්නේ නැහැ. ඉතින් ෆෝන් එකේ එමි නම්බර් එක හොයාගන්න ඉතින් මම දැන් ඔයාලට කියලා දෙන්නම්. දැන් මේක රෙජිස්ටර්ද නැද්ද කියලා බලා ගන්න විදිහ මම ඔයාලට කියලා දෙන්නම්. හරි. ඔයාලා මුලින්ම ගහන්න ඕනේ ෆෝන් එකේ තරුවයි කොටුවයි බිංදුවයි 6යි කොටුව ගැහුවා මම මෙතන ගහන්නේ නැහැ කොටුව මොකද මගේ එමි නම්බර් එක ඔයාලට පේන නිසා. ඉතින් ඔයාලා දන්නවා ෆෝන් එකේ එමි නම්බර් එකකින් මොකද්ද කරගන්න පුළුවන් කියලා ගොඩක් වැඩ කරන්න පුළුවන්. ඒකෙන් මම ගහලා පෙන්නන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ ඔයාලා කරන්න ඕනේ මේ එමි නම්බර් එක සාමාන්‍ය අංක 15 වගේ එමි නම්බර් එකක් තමයි ඔයාලට පෙන්නන්නේ. ඉතින් මේ අංක 15 ඉස්සරහින් මේ හරහක් ගාලා තව මොකක් හරි හරහට ඉරි කැලක් ගාලා තව මොකක් හරි අංකයක් තියෙනවා නම් ඒවා ගණන් ගන්න එපා. මුලින්ම එන අංක 15 තමයි ඔයාලට ඕනේ. ඊට පස්සේ මේක රෙජිස්ටර්ද කියලා බලා ගන්න ඔයාලා මේ ගහන මේ මෙසේජ් එකක් දාන්න ඕනේ ශ්‍රී ලංකා විදුලි සංවේදන සභාවට. එහෙන් ඔටෝ රිප්ලයි එකක් එනවා මේක රෙජිස්ටර්ද නැද්ද කියලා. හරිද? මේ මෙසේජ් එකක් දාන්න ඕනේ 1909ට මෙසේජ් එකක් දාන්න ඕනේ ඔයාලා 1909ට. 1909ට මම මේ කියන විදිහට මෙසේජ් එක දාන්න ඕනේ ඔයාලා. ඔයාලා මෙතන එමි කියලා ගහලා කැපිටල් වලින් තමයි ගහන්න ඕනේ. L දැන් එමි කියලා කැපිටල් වලින් එමි කියලා ගහලා මේ ස්කිප් එකක් තියලා ඔයාලගේ එමි නම්බර් එක ලියලා මේ යවන්නයි තියෙන්නේ මේ මෙසේජ් එක. හරිද? මෙසේජ් එක යවුවට පස්සේ මේ ඔයාලට මෙසේජ් එකක් එනවා මේ ෆෝන් එක අන්රෙජිස්ටර්ඩ්ද මේ රෙජිස්ටර්ඩ්ද කියලා. ඉතින් අන්රෙජිස්ටර්ඩ් නම් ඔයාලා ශ්‍රී ලංකා විදුලි සංවේදන සභාවට කෝල් එකක් දීලා රෙජිස්ටර් කරගන්න ඕනේ. ඉතින් ජනවාරි 28ට කලින් ගත්ත ෆෝන් එකට මේ ප්‍රශ්නේ අදාළ වෙන්නේ නැහැ කොහෙත්ම. ඉතින් ඒක තමයි කියන්න ඕනේ උනේ. තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න. ඉතින් ඉස්සරහට මේ වගේ ගොඩක් වටින වීඩියෝ දැනගන්න ඕන නම් අනිවාර්යෙන් අපේ YouTube channel එක subscribe කරලා bell icon එකත් ඔතන දාලා තියාගන්න. ඉතින් අදට වීඩියෝ මෙච්චරයි. ඉතින් ඉස්සරහට තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.